අද මම ඔයාලට අරගෙන ආවේ ලේසියෙන් රසවත්ව හදන්න පුළුවන් වටලප්පමක්. මේකට අවශ්‍ය වෙනවා හොඳ කිතුල් හකුරු. මුලින්ම හකුරු ග්‍රෑම් 310ක් විතර කිරා ගන්න ඕනේ. ඊට පස්සේ කිරාගත්ත හකුරු ටික ග්‍රේටරයක් අරගෙන පොඩියට ග්‍රේට් කරගන්න ඕනේ. මෙහෙම කරාම අපිට ඉක්මනට වගේම ලේසියෙන් හකුරු ටික දිය කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා හොඳම කිතුල් හකුරු අරගෙන නම් ඔයාලට දැනෙනවා ග්‍රේට් කරන වෙලාවේදී ඔයාලගේ අතේදීම ඒක දිය වෙනවා වගේ. හකුරු ටික ග්‍රේට් කරලා ඉවරුණාට පස්සේ කිරි මිලිලීටර් 250ක් මැන ගන්නවා. ඊට පස්සේ වෙනම භාජනයක් අරගෙන අර ග්‍රේට් කරගත්ත හකුරු ටික දාලා ඒකටම කිරි ටිකත් එකතු කරනවා. හකුරු ටික හොඳට දිය වෙනකන් ටික වෙලාවක් කිරි එකේ කවලම් කරගන්න ඕනි. ඊට පස්සේ ඒකටම ලුණු තේ හැඳි භාගෙකුයි වැනිලා තේ හැඳි භාගෙකුයි සුවඳ කුඩු තේ හැඳි භාගෙකුයි එකතු කරගන්නවා. කුරුඳු කෑල්ලකුයි කරදමුඟු ටිකකුයි කුඩු කරගෙන තමයි සුවඳ කුඩු එක හදාගන්නේ. මේ ටික මෙහෙම හොඳට කවලම් කරගෙන වෙනම වාජනයක් අරගෙන ඒකට බිත්තර 4ක් කඩා ගන්න ඕනි. බිත්තර ටික ටිකක් වෙලා කවලම් කරලා ඒක අපේ මිශ්‍රණයටම එකතු කරගන්නවා. දැන් මේ ඔක්කොම හොඳට හකුරු ටිකක් දිය වෙනකම්ම කවලම් කරගන්න ඕනේ. හකුරු ටිකත් හොඳටම දිය වෙලා කියලා තේරුණාම මේ වගේ ඇලුමිනියම් තැටියක් අරගෙන ඒකට මම බටර් ටිකක් ගා ගන්නවා. බටර් ටික ගාගත්තට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණය මේ ඇලුමිනියම් භාජනයට පෙරලා දාගන්න ඕනේ. මේ විදිහට පෙරා ගන්න ප්‍රධාන හේතු ටිකක් තියෙනවා. ඒ තමයි බිත්තරවල තියෙන පිළිගඳ වටලප්පමට එන්නේ නැති වෙන්න. අනිත් එක තමයි අපි දාගත්ත සුවඳ කුඩු ටිකත් පෙරෙන්න ඕනේ නිසා. අපි කලින් දාගත්ත සුවඳ කුඩු ටික පෙරුවට පස්සේ දැම්මොත් උඩ පාවෙන්න ගන්නවා. ඒක නිසා තමයි අපි කලින්ම සුවඳ කුඩු ටික දාගෙන ඒක අපේ මිශ්‍රණයට උරා ගන්න ඉඩ දීලා අන්තිමට පෙරලා භාජනයට දාගන්නේ. වටලප්පම රසවත් කරන්න හීනියට කපාගත්ත කජු ටිකක් මම උඩින් දාගන්නවා. ඔයාලට මේකට කජු වලට අමතරව ඔයාලා කැමති ඕන දෙයක් එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ආමන්ඩ්, පිසාෂියෝ වගේ ඕනෙම දෙයක් ඔයාලා කැමති නම් එකතු කරගන්න පුළුවන්.
වටලප්පම තඹ ගන්න කලින් ඇලුමිනියම් ෆොයිල් එකකින් හොඳට මේ විදියට උඩ වහගන්න ඕනේ. මම මේ වටලප්පම තඹ ගන්නේ රයිස් කුකර් එකේ. ඉතින් මම කලින්ම වතුර ටිකක් භාජනයට දාලා රයිස් කුකර් එක රත් වෙන්න තිබ්බා. ඇලුමිනියම් ෆොයිල් එක දාගත්තට පස්සේ ඒක රයිස් කුකර් එකෙන් තියලා විනාඩි 45ක් විතර ස්ටීම් කරගන්න ඕනේ. විනාඩි 45කට පස්සේ අපේ වටලප්පම මෙන්න මේ විදියට රසවත්ව තියෙනවා. ඉතින් මේ විදියට ස්ටීම් කරගත්ත වටලප්පම රස්නේ ටිකක් අඩු වුණාට පස්සේ ෆ්‍රිජ් එකට දාලා හොඳට කූල් කරගන්න ඕනේ. මේ මම කලින් හදාගත්ත වටලප්පමට අමතරව තවත් වටලප්පමක් හදාගත්තා. මේකට මම දැම්මේ කජු වෙනුවට පිසාෂියෝ. රෙසිපි එකේ මේ විදියටමයි උඩට කජු වෙනුවට මම පිසාෂියෝ දැම්මා. ඔයාලගේ ගෙදර පවත්වන ඕනෙම උත්සව අවස්ථාවකදී ලේසියෙන්ම රසවත්ව හදාගන්න පුළුවන් වටලප්පන් රෙසිපි එකක් තමයි මේක. ඉතින් මේක හදලා බලලා රසයිද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.